ඇයි මොකද? මනමාලයා කොහෙන්ද අපේ දුවත් එක්ක තිබ්බ සම්බන්ධේ? කසාද බැන්දද? අනේ මේ මගේ අකවුසන්න දෝ යන්න නැන්ද යන්න. නැත්නම් මගේ අතින් වැරදි දේවල් කිව්වේ. උඹ මෙච්චර කල් කරේ හරි දේවල්ද? උඹට බලෙන් පස්සෙන් ගින් අපේ කරේලු. දුව දෙම කිව්වේ කරපු ආදරේ ගැන දැන් එයා එහෙමද කතා කරන්නේ? ඔව් අපේ කී අහිංසක පූස් පැටියේ. අම්මට සිරි වෙනවා කොල්ලට සොරි වෙනවා දැක්ක පූස අනේ මේ නැන්දේ හැමෝගෙම කිල්ලෝට ලහුණු ඩිංග ඩිංග හරි තියෙනවා. උඹට වඩා හොඳට උඹේ දුව බලාගත්ත එක තමයි මං කරපු ලොකුම වැරද්ද. ඉතින් වැරද්ද හදාගනින්කෝ. ඒක තමයි මේ කරන්නේ. උඹේ දුව ඉන්නකල් රැක්කා නැතිකොට නම්බුව රැක්කා. ඒකි වගේ උද්දච්ච කුක්කුච්ච චින්චිමාන විකාවක් නෙවෙයි. අම්මා රෝමියෝ දුව අතෑරපන් කියද්දි ජීවිතේට බෑ කිව්වා. එහෙම තමයි යකෝ තරුණ කාලේ. අයි උඹ අම්මගේ බඩෙන් එළියට වැටුණු ඩොග් ගාලා මා ගෑණියෙක් විදියට ජීතුර වගේ මෝඩට කරන්න ඕනේ. ඒ මොකද? හිත නිවන කතාවද? නෑ දාලා ගිහුව එකට ඒ තරම් ආදරේ කරා නම් ඊළඟට එන එකට කොයි තරම් ආදරේ කරන්න ඕනේද කියලා එතකොට තමයි තේරෙන්නේ. තේරුම් ගන්නී. අනේ මේ උඹේ ওই සාලිය අශෝක මාලාව දැන් තියාගනි. උඹට දැන් මගේ දුවත් නෑ මොකුත් නෑ. නැති එක හොඳයි. උඹේ දුවට වඩා හොඳයි. හන්දිය කසිය විකුණ ගුණේ මාමා. ඒ මොකද? ඌ දෙන්නේ දන්නේ උන්ට විතරයි. කතාව විසකුරි භයානකයි මට බැනපුන් කෝ උන් මලානිකයි බෑ කිව්වනම් තම පරාජිතයි මම හිතන දේවල් අමුතුයි ධනාත්මකයි